අයියෝ මොනවද කරන්නේ හරියට පාස් කරන්නකෝ. ඒක ටෆ් වෙන්න එපා මචං. he's doing his best no. ඔයාට ප්‍රශ්නයක් නැහැනේ. ඔයාගේ ළමයා හොඳට ප්ලේ කරනවානේ. මගේ පුතත් මහන්සිලා ට්‍රේනින් කරොත් ඔයාගේ පුතා වගේ টොප් ලෙවල් එකට එයි. කෝචුත් කිව්වා පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා. ආයෙමද? එයා ස්පෝර්ට් එක එන්ජොයි කරනවද? මට පේන විදියට නම් එන්ජොයි කරනවා. හැබැයි සමහරලාට කම්මැලි. ගොඩක් වෙලාවට ෆේල් වෙනවා. දන්නේ නැද්ද අද කාලේ ළමයි ඉස්සර අපි වගේ නෑ. අපි ඉස්සර මාර ටෆ් නේ. මචං එයා කම්මැලි නෙවෙයි. එයාට මේ ස්පෝර්ට් එක ගැලපෙන්නේ නැති නිසා තමයි මම මෙච්චර ස්ට්‍රගල් කරන්නේ. නෑ ප්‍රැක්ටිස් කරොත් හරියයි. මොකද මම ඉස්කෝලේ টොප් ප්ලේයර් කෙනෙක් නේ. මගේ පුතත් එහෙම වෙයි. අපි හිතන්නේ ස්පෝර්ට් එකකට දාලා ප්‍රැක්ටිස් කරොත් හරියටම හරියයි කියලානේ. හැබැයි යාගේ ඇඟට ගැලපෙන්නේ නැත්නම් ඒ ස්පෝර්ට් එක හරියන්නේම නෑ මොනා කරත්. අන්තිමට ළමයාට එපා වෙනවා මචං. එහෙනම් කොහොමද මචං හරියට මන් දැනගන්නේ මේක? ළමයාට හරියන ස්පෝර්ට් එක කරන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට කියන්නම්. ස්පෝර්ට් අන්ලීෂ් කියන්නේ ලෝකේ පළමු වතාවට ළමයේගේ ශාරීරික දක්ෂතාවය හොයාගන්න පුළුවන් ක්‍රමයයි. මේකෙන් ඔයාගේ ළමයාට දිනන්න පුළුවන් සෙල්ලම විතරක් නෙවෙයි. ඒ සෙල්ලමේ එයාට වඩාත්ම ගැළපෙන පොසිෂන් එක පවා මේකෙන් දැනගන්න පුළුවන්. ඉතින් අදම මේ ටෙස්ට් එක අරන් ඔයාගේ දරුවට දිනන්න පුළුවන් පාර හදලා දෙන්න.